හරිය සුබ දවසක් ළමයි ඔයාලා හැමෝටම. අපි අද මේ වීඩියෝ එකත් එක්ක ඔයාලට සම්බන්ධ කරන්න ලැහැත්ති වෙන්නේ 2025 ස්පීඩ් රිවිෂන් එක ගැන විස්තර ටික. එතකොට ගොඩක් ළමයි මෙසේජ් කරලා අහලා තිබ්බා 2025 ස්පීඩ් රිවිෂන් එකක් පටන් ගන්න නැද්ද? අපි පටන් ගන්න යන්නේ. පටන් අරගෙන තියෙන්නේ ඒක ගැන දැනුවත් කරන්න යන්නේ. එතකොට අපි 2025 A level ලියන ළමයිට මේ වෙනකොට ස්පීඩ් රිවිෂන් එක පටන් අරන් සති දෙකක් විතර වෙනවා. එතකොට මේ වෙනකොට 2025 SFT ලියන ළමයි නැත්නම් 2025 A level ලියන ළමයිට හරියටම මාස 6ක් තියෙනවා කියන එක අපි කියන්නේ. මාස 6ක් තියේ. ඔය මාස 6 ඵලදායීව භාවිතා කරොත් ඔන්ලයින් මේවා ෆිසිකල් ඒවා ඔයාට ලොකු වැඩක් කරගන්න පුළුවන්. අපි මේ ලැහැත්ති වෙන්නේ ඔන්ලයින් රිවිෂන් පන්තියකින් කොහොමද SFT මුල සිට අල්ලලා දෙන්නේ කියලා. එතකොට හරියට ඔයාට පුතේ මාස මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් මාස විභාගෙ තියෙන්නේ. නොවැම්බර් මාසේ නැතුව මාස 6ක් තියෙනවා. එතකොට මේකෙදි මම ඔයත් එක්ක විභාගෙට එන අනිවාර්ය පාඩම් ටික සාකච්ඡා කරනවා. එතකොට අපේ සිලබස් එකේ ඔයා දන්නවා පාඩම් 25ක් තියෙනවා. මේ තියෙන ඔයාට පාඩම් 25. බලන්න. වර්ගඵලය හා පරිමාව, මිනුම් උපකරණ, පයිතකර සම්බන්ධය, සෛල සංවිධානය, බලය ඒ විදිහට පාඩම් 25ක් තියෙනවා. මේ 25න් ඔයා දන්නවද විභාගෙට එන අනිවාර්ය පාඩම් තියෙනවා. විභාගෙට එන අනිවාර්ය පාඩම්. එතකොට විභාගෙට සමහර වෙලාවට එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන් කියන පාඩම් දෙකක් විතර තියෙනවා. එතකොට අපි මේ ඔන්ලයින් එකේ සම්පූර්ණ 100%ක් ලයිව්. ඔයාට මාසේ මුල පන්ති ගාස්තු කිව්වම වීඩියෝ ටිකක් දෙනවා බලන්න කියලා. එහෙම නෙමෙයි. එහෙම දුන්නාම බැලෙන්නේ නැහනේ. ඇත්ත කතාව එහෙම දුන්නාම බැලෙන්නේ නැහැ. ගොඩාක් ළමයිට ඕක පැය 6 7 වීඩියෝ 10ක් 12ක් මාසෙට දෙන්න පුළුවන් ගහලා. ඒක හරියන්නේ නැහැ. අපි මේක සර්ව සම්පූර්ණම ලයිව්. එකක්වත් රෙකෝඩින් ප්ලේ කරන්නේ නැහැ. පේපර් ක්ලාස් එක පවා ලයිව්. එතකොට තමයි ඔයාට මාත් එක්ක මුහු වෙලා ප්‍රශ්න කතා කරගෙන මේ මාස 6 වැඩේ කරයි යන්න පුළුවන්. මේක විශ්වාසයෙන් කියනවා ෆේල් වෙන්න ඉන්න ළමෙක් C එකක් B එකක් දක්වා ගේන්න පුළුවන්. S එකකින් එකෙක් B එකක් වගේ එනකන් අරන් එන්න පුළුවන් වැඩසටහනක්. S එක C එකකින් එකෙක් C එකකින් එකෙක් A එකට එන්න පුළුවන් වැඩක් මේක. මේක හරියට මං කියන විදිහට කරොත් කරගන්න පුළුවන්. ෆේල් වෙන එකට A එකක් ගන්න අමාරුයි. ඇත්ත කතාව මාස 6ෙන් දැන් අමාරුයිනේ. ගෙනු මුකුත් දන්නේ නැති එකෙක් A එකක් ගේන්න හරි අමාරුයි. හැබැයි ඔයාගේ කැපකිරීම තිබ්බොත් ඔයාට පුළුවන්. මං කියන්නේ මේ සාමාන්‍යයෙන් ඔයා ඉන්න සාමාර්ථයෙන් තව සාමාර්ථ දෙකක් විතර උඩට එන්න පුළුවන්. S එක නම් B එකට එන්න කාලය ඇති. C එක නම් A එකට එන්න කාලය ඇති. මම මේ කියන විදිහට වැඩ කරොත්. එතකොට අපේ රිවිෂන් එකේ අපි බලාපොරොත්තු වෙනවා මේ මාස 6න් මේ පාඩම් 25ම ආවරණය කරන්න. එතකොට ඔයාට මේකට ප්‍රශ්න පත්‍ර ටිකක් කරන්න වෙනවා. A එකක් B එකක් අරගන්න නම් තියරි ටික ආවරණය කරගත්තා වගේම මාස 6න් මොනව කරන්න වෙනවද? ෆුල් පේපර් ලියන්න වෙනවා පුතේ. ප්‍රශ්න පත්‍ර කොට නෙමේ. අංක 1 දාලා ප්‍රශ්න 10ක් දෙනවා. එහෙම පේපර් අංක ගන්න වැඩි වුණාට වැඩක් නැහැ. ඔයාට මෙතන අපි පළවෙනි දවසේ ඉඳන් ෆුල් පේපර් ලියවනවා. එතකොට ෆුල් පේපර් ක්ලාස් එකක් යනවා. පැය 5 පේපර් ෆුල් පේපර් කියන්නේ. එතකොට පැය 5 පේපර් ලියවනවා මුල ඉඳන්. ඒවා සාකච්ඡා කරනවා ලයිව්. එකක්වත් රෙකෝඩින් නෙමෙයි දෙන්නේ. හැම එකකම හැබැයි ගෙදරදී බලන්න දෙනවා. රෙකෝඩින් එක ලයිව් ක්ලාස් මේවා රෙකෝඩින් එක දෙනවා. එතකොට පැය 5 ෆුල් පේපර් ක්ලාස් එකක් යනවා මේ රිවිෂන් එකත් එක්ක. ඒතකොට රිවිෂන් එක මැයි මාසේ ඉඳන් ආරම්භ වෙලා ගියාම ඒ සමගාමීව යනවා ෆුල් පේපර් ක්ලාස් එක. එතකොට ඔයාට කරන එක නැත්තම් ඉගෙන ගන්න එකත් එක්ක පේපර් එක ලියලා බැලුවේ හැකි කොහොමද වෙන්නේ කියලා. ඊටකොට මේ පන්තියට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔයාට අපිත් එක්ක ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් පුතේ. නම පාසල දිස්ත්‍රික්කය මෙන්න මේ නම්බරයට 076යි 6800යි 992 කියන නම්බරයට WhatsApp කරොත් ඔයාට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ආය හංගපු ගාස්තු මොකුත් නැහැ. නිබන්ධන ගෙදෙට්ට එන්නම සහ පේපර් ක්ලාස් එකේ ගාස්තුව මෙන්න. රිවිෂන් එකට නම් 2000ක් විතරයි ගන්නෙ. පේපර් ක්ලාස් එකට නම් 1000යි ගන්නෙ. රිවිෂන් and පේපර් ක්ලාස් දෙකට මෙන්න ළමෙක් ඉන්නවා නම් 2500යි. ටියුට් ගෙදෙට්ට එන්නත් එක්කම ආය වෙන මොකුත් ගෙවන්න නැහැ. මේක තමයි ගෙවීම. එතකොට මාසෙට දැන් අපි ගත්තොත් මැයි මාසේ වර්ගඵලයේ පරිමාව, ඊළඟට මිනුම් උපකරණ, පයිතකර සම්බන්ධය, ත්‍රිකෝණමිතිය කියන පාඩම් 4ක් ඉවර කරනවා. ඒකට දැන් සම්බන්ධ වෙන කෙනෙක්ට උනත් ඒවැ රෙකෝඩින් ලබා ගන්න පුළුවන්. එතකොට ජූනි මාසේ, ජූලි මාසේ, අගෝස්තු එහෙම පාඩම් බෙදලා තියෙනවා. මාසේ ඒ කියන්නේ මැයි මාසේ අග ඊළඟ මාසේ කරන ටික මොනවද කියලා ප්ලෑන් එක දෙනවා මම ඔයාට. ඒ අමතරව පේපර් 4ක්, පේපර් 3ක් වගේ ෆුල් පේපර් ටිකක් ලියවෙනවා. ඒත් එක්කම
අන්තිමටම අපි පාස් පේපර් ටික ඔක්කොම සාකච්ඡා කරනවා. මේක තමයි වැඩපිළිවෙල. ඔයාට අපේ SFT පන්තියත් එක්ක සම්බන්ධ වුණොත් අනිවාර්යෙන් මේ මාස 6න් හොඳ රිසල්ට් එකක් දාගන්න පුළුවන්. එහෙනම් පන්තියට සම්බන්ධ වෙන්න කැමති කට්ටිය මෙන්න 076යි 6800යි 992 අංකෙට WhatsApp message එකක් දාන්න. පළවෙනි දවස් දෙක වාට නොමිලේ ඉඳලා බලන්න පුළුවන් කොහොමද සෙට් වෙනවද කියන එක. හරි. එහෙනම් ගිහින් එන්නම් කට්ටියටම